இந்த ಒಂದು ಕಾರ್ಯದಲ್ಲಿಲ್ಲ ನಾವು ತಮಿಳುನಾಡು ನಂತರ අදාපත්තියනවා ඉවරවනවා මේකට මේ අවස්ථාව ලබා දෙන්න නම් හොඳයි කියලා කොහොම අනිසක දල්දරියෝ ඉදිරියට දැක්සයි. මොකද හේතුව මනෝන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා පෙර පාසලේදී කරන පුහුණුව ලබා දෙන දැනුම ඒ දරුවන්ගේ මනසේ මොලේ ඉදිරියට පවතිනවා සියලුම ඒගොල්ලන්ගේ හැඩගැසීම මේ හැඩගැසීම අධ්‍යාපනයේ වශයෙන් සහ සමාජීය වශයෙන් දෙමව්පියන්ට කරපුමක් කීම ආදී සියලුම ගුණහපත් දේවල් වර්ධනය කරන්න හොඳට තමයි පෙර පාසල. ඒතකොට පෙර පාසල කියනවා අනේක වාරයක් වස්තුවාරයක් පෙර පාසල කියනවා. නමුත් මේ අපි කල්පනා කරේ දරුවන්ට මේ අවස්ථාව නොමිලේ ලබා දීමෙන් මේ දෙමාපියෝ වැඩි දෙනෙක් කෙළවෙනවා අපේ ආයතනයට වෙන දැන් විශේෂයෙන්ම මට මේ පුත්‍රා ගුරුතුමියක් මේ උසස් ගුරුතුමියක් කිව්වා මේ ළමයි 30 දෙනෙක් වැඩි ඉන්නවා කියලා. ඒක ලොකු ජයග්‍රහණයක් අපිට. ඉතින් මේ අතරතුර මේ අවුරුද්දේ අපිට විශේෂ අවශ්‍යතා ලැබී අපිට ජොයින්ුණා දැනුණා ඒ දරුවාට අවශ්‍ය කරන අනාගතයට අවශ්‍ය කරන සියලුම වැඩකටයුතු අපි සම්පාදනය කරමින් පවතිනවා. මේ වැඩ කටයුතු කරන අතරතුරේදී මම විශේෂයෙන් සඳහන් කරන්න කල යුතුයි මගේ කල්යාණ මිත්‍ර මාධ්‍යස්ථ මහතා එම සිතාදාජ අසපර මහත්මිය ඒ වගේම ලංකා බැංකුවේ විශ්‍රාමික විජේ බාහු මැතිතුමා ලංකා බැංකුවේ විශ්‍රාමික යෝගට් විශ්වවිද්‍යාලතුමා දැනට කැනඩාවේ වාසය කරන මගේ පාසල් 28 පණ මානීය සගරවන් මහත්මිය තවත් ලංකා බැංකුවේ විශ්‍රාමික අපේ සමාජ සේවකද ලංකා ජනක කමකේ සහ ලලිතා විද්‍යාලය මේ මහත්මී මේ ධන පරිත්‍යාගය එකතු වුණා මේ දරුවන්ට උදව් කරන්න අවශ්‍ය කටයුතු සලසලා දෙන්න ඒ ආකාරයෙන් දරුවන් මානසිකව පරිදි දැන් අපි අවුරුදු 4ක් සම්පූර්ණයෙන්ම මෙම ආපාසලේ ගුරු කුරුතුමන්ට වැඩසටහන දීමනා ලබා දීම අපගේ ශා ෆවුන්ඩේෂන් ආයතනයේ මගින් ශා ෆවුන්ඩේෂන් ආයතනයේ ක්‍රියාපදින් කරනකොට දැන් තවමත් මගේ බෞද්ධ ධර්මපත්‍යයෙන් තමයි ඒකට කරගෙන යන්නේ. ඉංග්‍රීසි අපිට තව තවත් පරිත්‍යාගශීලී
මම සාහන් කරා වගේම තවතවත් පත්කාශී ඉදිරියට විදිහට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට අපි දරපාත නගරක් කරගෙන යනවා. ඒකත් මේ කොටරටම ප්‍රධාන අපේ ස්වාමීන් වහන්සේ තමයි මේ විෂයවල් දේශනාවේ අනුසාරක. ඒ ආකාරයට අපි මගේ උපන් ගමේ මොළගොඩ සහ කුලයි කොමියුනිටි තුම්බාගේ සහ නාරංගල යන ආයතනවල ස්ථානවල පටන් තියෙනවා. මම විශේෂ පණිවිඩයක් දෙන්න කැමතියි මේ දෙමෝපියන්ට සහ මේ දෙමෝපියන්ගේ අසල්වැසියන්ට. මේ සෑම කෙනෙක්ගේම දරුවෝ මුණුපුරෝ ඉපදුන වෙලාවේ නම් කියන්නේ මේ පෙරපාතකට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනකොට අවුරුදු 2ක කාලයක් සඳහා පෙරපාතකට යවන්න කියලා. අපි ළමයා හොඳට වැඩ අතර දෙයි. අන්න ඒක තමයි පණිවිඩය. ඒක කරොත් මේ දෙමෝපියන් කාටවත් කරදර නැතුව ඒ දරුවෝ ඉස්කෝලේයි වෙලාවට අඳුරගෙන ඉස්කෝලේයි හොඳට පාඩම් කරන්න කරයි. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඉහළම උපාධියක් ලබා ගන්නවත් අපි උදව් කරනවා. මේ දරුවෝ දක්ෂ ලෙස කරගෙන යන දැන් අපි මේ ඉන්ටර්වියුවට සඳහන් කරලා තියෙනවා දක්ෂ දරුවන්ට ඔයලා මේ අපි ශිෂ්‍යත්ව පිරිනමන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ කීපදෙනෙකුට මේ උදව් කරන්න පුළුවන් වුණා පහුගිය දවස්වල. ඉතින් මේ ආකාරයට ඔබ තමගේ සහයෝගය මෙම ආයතනයට ලබා දෙන ලෙස අනාගතයේදී ලබා දෙන ලෙස ඉල්ලා සිටින මගේ රජාසාරකේ නිමා කරන ඔබට ස්තුතියි.